හරි ළමයි ඔයාලට මේ ඇහෙනව නේද? හරිනේ. හරි. අයබෝන් ළමයි අද අපේ මාතෘකාවට එන්නයි හදන්නේ. හරි අමතර කතා ඔක්කොම නවතුමු පාඩමට අවධානය. ඔයාලගේ ටියුට් ප්‍රශ්න විසඳුවා. ඒ ඔක්කොම ප්‍රශ්න විසඳුවා. හරිනේ. හරි. ළමයි අද අපේ මාතෘකාව මෙන්න මෙහිමයි සනිටුහන් වෙන්නේ. පුතේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. හරි. ළමයි ඔක්කොටම කලින් අපි මොකක්ද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා දැනගෙන ඉන්න එපයි. මේක අමතක කරන්නකෝ. අපි මෙන්න මේක ගැන හිතමුකෝ. හරි. ඔයාලට මේක 1972 දී 1833 දී මොකක්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා පැහැදිලි වෙනවා. නමුත් අපි මෙතනදී කතා කරමු මේක ඔයාලට පුතේ YouTube ඔස්සේ ස්ට්‍රීම් වෙනවා. රයිට්. ඔව් පුතේ රෙකෝඩින් හම්බ වෙනවා. YouTube එකකින් බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්. පුතේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ රටක උත්තරීතරම නීතිය හරිද? රටක මොකද්ද මේක? උත්තරීතරම නීතිය. පුතේ මේකෙන් ඉහළින් මේකට ඉහළින් කාටවත් යන්න බෑ. හරි? මේකෙන් එහා කාටවත් මේක මේ ක්‍රොස් කරගෙන කාටවත් යන්න බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කඩ කරන්න බෑ කිසිම පාලකයෙක්ට ලංකාවේ. හරි. ළමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි රාජ්‍ය ආයතනයක තියෙන ප්‍රධානතම ආයතනවල කාර්යභාරය සහ සංයුතිය විස්තර කරන ප්‍රධානතම මූලාශ්‍රය තමයි මේක. මොකද්ද ළමයි ලංකාවේ දැන් අපි මේ රට ගැනනේ අපි මේ කතා කරන්නේ. දැන් 1978 නේ. මොන රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙහෙම තමයි. හරි? පුතේ අපේ ප්‍රධාන පාලන ආයතන මොකද්ද? ප්‍රධාන පාලන ආයතන කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද? අපේ පාර්ලිමේන්තුව තියෙනවා. හරි? එහෙම නැත්නම් පුතේ අපි මේකට කියනවා මොකක් කියලාද? ව්‍යවස්ථාදායකය කියලා කියනවනේ. රයිට්? මේකට අපි කියනවා ව්‍යවස්ථාදායකය කියලා. sorry right මේකටම තමයි කියන්නේ. ඊට පස්සේ මොකද්ද? විධායකය කියලා කියනවා. පුතේ විධායකයේ ප්‍රධානියා කවුද? chat එකට දාන්න. කවුද? ජනාධිපතිවරයා. මෑත කාලේ විදියට ගත්තොත් එහෙම කවුද? අපේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක. හරි? ළමයි ඔන්න හරි. එක හරි. මේ දෙකත් හරි. තව එකක් තියෙන. දැන් තුනක් තියෙනවා කිව්වනේ. ව්‍යවස්ථාදායක විධායක මොකක්ද? පුතේ අධිකරණය. ලංකාවේ උපරිම අධිකරණය මොකක්ද? ඉහළම අධිකරණය? ළමයි ශ්‍රේෂ්ඨ අධිකරණය. හරි. පුතේ මේවාට අදාළ කරන්නා වූ සියලුම කාර්ය සංසිද්ධීන් විස්තර කරන්න මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. මම ළඟ ඔයාලට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පෙන්වන්න දැන් ළඟ නැහැ. ඇත්ත මම පෙන්නනවා. රයිට්? පුතේ නීති සම්පාදනය හරි? නීති ක්‍රියාත්මක කිරීම, යුක්තිය පසින්දලීම කියන කාර්යයන් සියල්ලම මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ළමයි විස්තර කරනවා. හරි? එතකොට පුතේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විවිධාකාරයේ ස්වරූප ගන්නවා කියලා අපි අපේ දෙවෙනි පාඩමේදී කතා කරනවා. අධිකරණ ආණ්ඩු ක්‍රම ව්‍යුහ තුල. හරි? ඒ අනුව ළමයි අපි මේක ලංකාවට ඇඳ ගන්න එපයි දැන්. තේරුණාද? හරිද? අපි මේ පුතේ දැන් ලංකාවට ඇඳ ගන්න එපයි. එතකොට ළමයි ලංකාවේ මොන ආණ්ඩු ක්‍රමයක්ද තියෙන්නේ?
දැන් හරි 1970 ආණ්ඩු ක්‍රමයේ තියෙනවා සම්මත වෙලා තියෙනවා. අපි මේ ආණ්ඩු ක්‍රමය ආවේ කොහොමද? ලිව් එක ඒව කතා කරමු. අපි ඉස්සලා ආණ්ඩු ක්‍රමය මොකද්ද කියලා දැනගන්න එපයි. හා මොකද්ද ලංකාවේ තියෙන ආණ්ඩු ක්‍රමය? දැන් ටියුට් එහෙම හම්බෙලා තියෙන ටියුට් කියවලා ඇති. අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය. හරි. පුතේ ලංකාවේ තියෙන්නේ මොන ආණ්ඩු ක්‍රමයක්ද? අපි කියනවා අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. හරි. පුතේ මේ අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය එක් පැත්තකින් බැලුවහම මේක කවුද ලෝක ඉස්සෙල්ලාම හැදුවේ? මේ ආණ්ඩු ක්‍රමය කවුද ඉස්සෙල්ලාම ලෝකෙ හැදුවේ? මෙන්න මෙහෙම ආණ්ඩු ක්‍රමයක් තියෙන්න ඕන කියලා. ලෝකේ ප්‍රථම වරට පුතේ කවුද? අපි කියනවා මොරිස් ඩුවේජර් කියලා. මෙන්න මේ මිනිස්සයා තමයි පුතේ. හරිද? මේ ආර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය කියන එක හැදුවේ. හරි? එතකොට ළමයි මේ ආර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේදී ජනාධිපතිවරයා විතරක් නෙමෙයි අගමැතිවරයෙකුත් ඉන්නවා. ඒ වගේම තමයි ජනාධිපතිවරයා වගේම හරි අගමැතිවරයාත් මේකේ ඉන්න හින්දා පාලන කටයුතු වල නිරත වෙලා ඉන්න හින්දා පාර්ලිමේන්තුවට උත්තර දීමට බැඳිලා ඉන්නවා. හරි? එතකොට ළමයි අපි ජනාධිපතිවරයාව පත් කරගන්නේ කොහොමද? ජනාධිපතිවරයාව පත් කරගන්නේ කොහොමද? මෙන්න මෙයාව පත් කරගන්නේ කොහොමද? අපි කවුද? මහජනයා මොනවා කරලාද? ඡන්දය දීලා. හරි? ඡන්දය දීලා අපි විසින් ජනාධිපතිවරයෙක්ව පත් කරගන්නවා. ළමයි ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කිව්වොත් එහෙම 1978 ව්‍යවස්ථාව නිර්මාතෘවරයා කවුද? හරි ප්‍රසිද්ධයි ඉතින්. අපි මේ දවස්වල ඉතින් අපේ වත්මන් පාලකයා එහෙම පාලනයට එනකොට කිව්වේ. එන්න කලින් එහෙමත් කිව්වේ අපේ විධායක ජනාධිපති ධූරය අයින් කරලා දානවා, අහෝසි කරලා දානවා. ඒක ලංකාවට ඕන නැහැ. ජනාධිපතිවරයාගේ බලතල තව අඩු කරන කෙනෙක් අයින් කළම දානවා කියලා කිව්වේ. බලතල අඩු කරලා ජනාධිපතිවරයෙක් ඕන නැහැ, විධායක ජනාධිපතිවරයෙක් ඕන නැහැ, අයින් කරලා දානවා. එහෙමයි කියලා තමයි කිව්වේ. හරිද? හැබැයි ඉතින් ළමයි එව්ව එකක්වත් උනේ නැහැ. එයා ඉතින් ඇවිල්ලා ඔය මේ වැදගත්ම දෙයකට කියලා කරලා ඉතින් රිලව් ගණන් කරන එකම තමයි. හරි? එතකොට උදේ මේ 1978 ව්‍යවස්ථාව නිර්මාතෘවරයා විදියට අපි ගන්නෙ. මේක ලියන්නේ ළමයි. හරි? මේක වැඩක් නැහැ. නිර්මාතෘවරයා වෙන්නේ පුතේ මෙන්න මෙයා. හරි? ජේ.ආර්. ජයවර්ධන. හරි? මෙයා නීතිඥයෙක්. හරි? අපි නැත්තම් මෙයාට පුතේ කියනවා මෙන්න මෙහෙමත්. ඔය ජේ.ආර්. කියන එකෙන් ළමයි කියවෙන්නේ ජූලියස් රිචඩ් ජයවර්ධන. හරිද? පුතේ මේ ඒ වගේම තමයි මෙයාම තමයි කවුද? ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා. ඔන්න. හරිනේ? ඒ වගේම තමයි පුතේ මෙයා තමයි මොකක් කරලා තියෙන්නේද? මොකක් ලියලා තියෙන්නේද? 1978 ව්‍යවස්ථාව ලියලා තියෙන්නේ. හරි? එතකොට ළමයි ලෝකයේ ඉස්සල්ලාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන සංකල්පය ඇති වුණාමත් එහෙම හරි ඇති වුණාම පස්සේ ලංකාවට මෙන්න මේ අපි කිව්ව ජනාධිපති ධූරය මොකද ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් විධායක ජනාධිපතිවරයා වුණාට පස්සේ එයාට කලින් ජනාධිපති ධූරයක් ලංකාවේ තිබ්බේ නැද්ද? තිබ්බා. මොකක්ද තිබ්බේ? මොකක්ද තිබ්බේ? පුතේ කලින් තිබ්බේ විධායක ජනාධිපති ධූරයක් නෙමෙයි. ඒක තිබ්බේ නිකම්ම ජනාධිපති ධූරයක්. නිකම්ම ජනාධිපති. හරි? ඒක නාමිකයි කියලා කියනවා අපි. හරි? කවුද ලංකාවේ ප්‍රථම ජනාධිපති? chat එකට දාන්න. ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා කවුද?
ගෝපල්ලව මහත්මයා. අපි කියනවා විලියම් ගෝපල්ලව කියලාත් කියනවා. හරි? විලියම් ගෝපල්ලව. මෙයාට ළමයි එහෙම ලොකුවට බලතලයක් එහෙම තිබ්බේ නැහැ. ඔහේ හිටියේ. අර දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන අන්න එහෙම වගේ හිටියේ. හැබැයි ළමයි අපේ ඔයාලගේ ටියුට් එකේ එහෙම ඉස්සරහා මේ ලස්සනට hina වෙලා ඉන්නේ අර මේ ඔයාලට මට ෂෙයා කරලා පෙන්නන්න දෙයක් නැහැ. මේව තමයි පෙන්නන්න වෙන්නේ. හරි? මේ ඉන්නේ. මෙයා තමයි JR ඈ. දැකලා නැති කෙනෙක් නෑ. ෆොටෝ එක ඇස් දෙකට මාත් ළමයි දැකලා නැහැ. හරි. මාත් ඇස් දෙකට දැකලා නැහැ. හැබැයි හොඳේ ඇස් දෙකින් දිහා මේ ෆොටෝ බලන්නේ. ඔය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේම මෙයාගේ ෆොටෝස් තියෙනවා. හරි. ශ්‍රේෂ්ඨ පාලකෙක් විදිහට අපිට සලකන්න පුළුවන් කාගේ මතිමතාන්තර තිබුණත්. රයිට්? ළමයි 1978 ව්‍යවස්ථාවේ මෙයා මේක කොහොමද ලියන්න පටන් ගත්තේ කියලා කියන්න හදන්නේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොහොමද ආවේ කියලා කියන්න හදන්නේ. 1972 දී හරි මේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන්න කලින් හොඳට ඔළුවට දාගෙන වෙන වැඩ නවත්තලා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවේ සම්මත කරලා ක්‍රියාත්මක කරන්න කලින් පුතේ ලංකාවේ තිබුණ තව ආණ්ඩු ක්‍රමයක්. මොකක්ද තිබ්බේ? මොකක්ද තිබ්බ ආණ්ඩු ක්‍රමය? ඔව් ළමයි 1978ට කලින් මොකක්ද තිබ්බේ? 1900 කීයද? 72 ආණ්ඩු ක්‍රමය. හරි. පුතේ අපි මේකට කියනවා මොකක් කියලාද? මේක තමයි පුතේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව. හරි? ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව. ලංකාව ජනරජයක් බවට පත් උනේ මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. හරිද? මේ කාලේ අපේ පුතේ හිටිය ජනාධිපතිවරයා තමයි මැතිනිය. හරි? ජනාධිපති නෙවෙයි අගමැතිවරිය මැතිනිය. හොඳේ? එතකොට ජනාධිපති හිටියේ මෙයා තමයි. හරි? එතකොට ළමයි 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරලා 1978 ව්‍යවස්ථාව පිහිටවන්න මෙන්න මේ අපූර්ව මිනිස්සයාට ලොකු වමනාවක් තිබ්බා කියලා කියනවා. හරිද? ඒකට හේතුව තමයි අපිට හොඳටම කියන්නේ අපිට ඒක අල්ලගන්න පුළුවන් වෙන්නේ පුතේ මේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරාට පස්සේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් මේකට මාරම විදිහට මේ කියන්නේ විරුද්ධ වුණා කියලා කියනවා. හරි? විරුද්ධතාවය කොහොමද කියලා කියනවා නම් මේ ජේ.ආර්. ජයවර්ධන මහතා ළමයි දැන් බලන්නකො අපේ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ගන්නකො. එයා ළමයි විවිධ රැලි වලට යනවා. ඊට පස්සේ ඡන්ද රැස්වීම් වලට යනවා. හැමෝම යනවා. එයාලා ගිහිල්ලා ජනතාව ආමන්ත්‍රණය කරනවා ළමයි. නේද? හැම එක්කෙනාම මෙහෙමයි. මම ආරාධනෙනවා. මම මෙව්ව දෙනවා. සාදු කියනවා. අපේ පූජක පක්ෂය වන්දනාමාන කරනවා. හරි? පුංචි ළමයින්ව වඩා ගන්නවා. අපේ දේශපාලන එහෙම ළමයි. එදා ඉඳලා ඒක පැවතුනේ එහෙමනේ. ළමයි ඉතින් මේ අපේ හිටපු ජනාධිපති ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාත් අන්න එහෙම එකට ගියා. පුතේ මේක තිබ්බේ 1966 විතර. ඒකට කිව්වේ ළමයි විද්‍යාභිවර්ධන. හරිද? විද්‍යාභිවර්ධන සංගමයේ සම්මේලනයක් තිබ්බ ළමයි. හරිද? විද්‍යාවිවර්ධන සංගමයේ සම්මේලනයක් මේක. එක්තරා සම්මේලනයක්. හිතන්නකෝ ජන රැලියක් කියලා. පුතේ මේකට සහභාගී වෙලා ජේ.ආර්. ජයවර්ධන කියනවා මම තියෙන ව්‍යවස්ථාව වෙනස් කරනවා. තරේ කියා සිටිනවා. මේක තනක්. හරි? මේකෙදී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ දේශනාවේදී කියනවා මම මේ ක්‍රමය වෙනස් කරනවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම අහෝසි කරලා මම 1978 ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ එයා කියන්නේ 70 ව්‍යවස්ථාවක් ලියනවා කියලා. එයා කියන්නේ මම අලුත් ක්‍රමයක් ගේනවා. මම අලුත් ආණ්ඩු ක්‍රමයක් ලංකාවට හඳුන්වා දෙනවා කියලා කියනවා. මෙයාට ළමයි කොහොමද රැඩිකල් අදහස් තිබ්බ මිනිස්සෙක්.
කොහොමද ළමයි කාලයාගේ ඇවෑමත් එක්ක හරි අපේ මෙයා ළමයි මෙයාගේ පක්ෂය මොකක්ද දන්න කෙනෙක් ඉන්නවා නම් chat එකට දාන්න. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පක්ෂය මොකක්ද? ඔව් මෙයාව ළමයි ඔයාලට හොඳටම හඳුනලා දෙන්න පුළුවන් විදියක් තියෙනවා. අපේ ළමයි මේ ඉන්නේ හිටපු ජනාධිපති අපේ සීයා. කවුද ළමයි අපේ සීයා? රනිල් වික්‍රමසිංහ. හරි අයත් නීතිඥයෙක්. එයා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යයනය කරලා ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා නීති පීඨයේ නීති උපාධියක් ලබාගෙන ඊට පස්සේ නීතිඥයෙක් වෙලා හරි එහෙම ඉන්න කෙනෙක් යා. පුතේ අපේ රනිල් සීයා ඉන්නේ. ඒ රනිල් සීයාගේ මාම තමයි මේ ඉන්නේ. ජේ.ආර්. ජයවර්ධන. එහෙම හැඳින්වුවම ඔයාලට පොඩ්ඩක් ඒකට මතක ඉන්නවා. උඩින් පාත් වෙන මිනිස්සෙක් වගේ මතක් වෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ මාම තමයි ජේ.ආර්. ජයවර්ධන. UNP එක පුතේ ජේ.ආර්. ජයවර්ධනගේ පක්ෂය මොකද්ද? මේ ජේ.ආර්. ජයවර්ධනගේ පක්ෂය මොකද්ද? UNP එක. එහෙම නැත්නම් ළමයි මේක දිග නම කිව්වොත් එම මොකද්ද? එක්සත් ජාතික පක්ෂය. හරි. එක්සත් ජාතික පක්ෂය. හරි. ළමයි දැන් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකවරයා කවුද? එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකවරයා කවුද ළමයි? chat එකට දාන්නකෝ. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකවරයා කවුද? පුතේ රනිල් වික්‍රමසිංහ. ඒක මම ලියන්න ඕනේ නෑනේ. ළමයි අද ඉන්න පාලකයා රනිල් වික්‍රමසිංහ. මෙයාට කලින් හිටියේ කවුද? ජේ.ආර්. ජයවර්ධන. හරි. ජේ.ආර්. ජයවර්ධන. පුතේ ජේ.ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය නැත්නම් UNP ගේ පාලකයා කියන්නේ පක්ෂ නායකයා බවට පත් වෙන්නේ සජිත් ප්‍රේමදාසට. පුතේ සජිත් ප්‍රේමදාස නෙමෙයි. හරි. ඉස්සර සජිත් ප්‍රේමදාස අර එයාට ළමයි අර එයාගේ තාත්තගෙන් අර උරුමය ආවයි කියලා කියන්නේ. අර අපි උනත් කියන්නේ පියානෝගේ පුතානෝ කියලානේ කියන්නේ. පුතේ ඒ පියානෝගේ ඇවෑම එක්ක පුතානෝ මේ ක්‍රියාපටිපාටියට එළඹුණා. දේශපාලනික ක්‍රියාදාමේ රැගුම්කරුවෙක් වෙන්න හැදුවා. ඒක නිසා එයා මෙන්න මේ පොලිටිකල් පාටි එකේ හිටියා. නමුත් ඇති වුණ යම් හේතු මත මෙයා මේකෙන් කැඩිලා ගිහිල්ලා හරි මෙයා මේකෙන් කැඩිලා ගිහිල්ලා පුතේ හැදුව වෙනම පක්ෂයක්. ඒක තමයි සමගි ජන බලවේගය. ඒකේ පාටත් කොළ පාට තමයි. හැබැයි ඒක 아무තු පොඩි කොළ පාටක් ඈ. ඒකේ ලකුණ අලියා නෙමෙයි. ඒකේ ලකුණ ටෙලිෆෝන් එක ළමයි. හරි. මේකේ ලකුණ මොකද්ද? UNP එකේ ලකුණ අලියා. හරි. අර සිරිකොතේ ගහලා දෙන්නේ. මෙයාලගේ ප්‍රධාන මූලස්ථානය තමයි පුතේ සිරිකොත. හරි. කොහොම හරි මේ කතාව පිට යනවා. හරි. කොහොම හරි ළමයි ජේ.ආර්. ජයවර්ධන මහතා මේ UNP එකේ නැත්තම් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ 나යකයා බවට පත් වෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘවරයා වෙන අපේ රටේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ඩී.එස්. සේනානායකගේ පුත්‍රයා ඩඩ්ලි සේනානායකගේ ඇවෑමත් එක්ක. හරිද? පුතේ 1973 දී ඩඩ්ලි සේනානායක මහතාගේ ඇවෑමත් එක්ක ජේ.ආර්. ජයවර්ධන පක්ෂ නායකයා බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ ළමයි මැතිවරණයක් තියෙනවා 1977 දී. දැන් ළමයි අවුරුදු 5න් 5ට මැතිවරණ තියන්න බෑ අපේ සිස්ටම් එකට නම්. අලුත් පාලකෙක්පත් වෙන්න ඕනේ. නේද? 1977 පුතේ ජූලි මාසේ. හරි. අනේ පුතේ මේ chat එක මේ උඩට ගියා ඈ. කවුද දැම්ම ලොකු දිග හැල්ලක් දැම්ම මේ උඩට ගියා හොඳේ. ජූලි මාසේ එක්තරා දිනයකදී මට මතක ළමයි ජූලි 21 වගේ හරි මැතිවරණයක් තිබ්බ ළමයි. ඒ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අපි කියනවා ළමයි 6න් 5ක බලයක් ගත්තා කියලා කියනවා. පුතේ පාලකයන්ව පත් කරන්නේ කවුද? පාලකයන්ව පත් කරන්නේ කවුද? chat එකට දාන්නකෝ. පාලකයන්ව පත් කරන්නේ කවුද? මහජනතාව. මහජනතාවගේ ප්‍රධානම කාර්යපටිපාටිය මොකද්ද? උදේ අපි පළවෙනි පාඩමේ ඉගෙන ගන්නවානේ. ඡන්දය දීම. මහජනතාව ඡන්දය ලබා දීලා
පුතේ 1977 දී එක්සත් ජාතික පක්ෂයට 6න් 5ක බලයක් අපි කියන්නේ එහෙම 3න් 2ක් නෙමෙයි 6න් 5ක බලයක් ලබා දුන්නා කියලා කියන්නේ. හරි. ඒ අනුව ළමයි 1977 එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව කිව්වොත් එහෙම 31,79,221ක් විදියට අපිට සලකන්න පුළුවන්. ඒක 100ට ප්‍රමාණයක් විදියට ගත්තොත් එහෙම සමස්ත ඡන්ද ප්‍රතිශතය ගත්තොත් එහෙම ළමයි 50.92ක්. හරි. ආසන ඒ වෙනකොට ළමයි තිබ්බේ මොකද්ද? ඒ කියන්නේ දැන් පාටල ගන්න එපා. මේ 1977 ගණක් කතා කරන්නේ. එතකොට ක්‍රියාත්මක වෙන්නේ මොන ආණ්ඩු ක්‍රමයේද? මම දැන් මෙතන තිබිලා මැකුවා. එතකොට ක්‍රියාත්මක වෙන්නේ මොන ආණ්ඩු ක්‍රමයේද? ඔව්. එතකොට ක්‍රියාත්මක වෙන ළමයි 1972 ක්‍රියාත්මක වෙන්නේ. උදේ 1972 දී තිබ්බ පාර්ලිමේන්තුවද තිබ්බේ? නෑ. මොකද්ද තිබ්බේ? අපි කියනවා ජාතික රාජ්‍ය සභාව තිබ්බේ. ළමයි ඒ අනුව දැන් 6න් 5ක ඡන්දයක් ගත්තනේ. දැන් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂය 6න් 5ක ඡන්ද බලයක් ලබාගෙන තියෙන 6න් 5ක ප්‍රමාණයක් දෙලා දෙනවා. හරි? ළමයි මෙයාට ආසන කීයක් හම්බ වුණාද? ජාතික රාජ්‍ය සභාව ළමයි ආසන කීයකින් සමන්විත වුණාද? ආසන කීයකින් සමන්විතයිද? 168කින් සමන්විතයි. පුතේ ආසන 168ක් තියෙනවා. රයිට්? ආසන 168ක් තියෙනවා. මේ ආසන 168න් 154කට ඡන්දය තරඟ කරා. හරි? 154කට තරඟ කරලා 140ක්. හරි? මේ 154න් ළමයි 140ක් ආසන දින්නා. හරි? තාම විශිෂ්ට ජයග්‍රහණයක්. හරි? පුතේ 140ක් දිනලා ඉතුරු ටික මොකක්ද උනේ? බල්ලෝ කෑවද? නෑ. ළමයි මේ 140 මම එතකොට පක්ෂය උනේ කවුද? මේ දේවල් දැන් තේරෙන්න ඕන. පක්ෂය උනේ කවුද? දැන් ජාතික රාජ්‍ය සභාව වුණත් පක්ෂයක් සහ විපක්ෂයක් ඉන්නවනේ. පක්ෂය උනේ කවුද? ආණ්ඩු පක්ෂය. එක්සත් ජාතික පක්ෂය. පුතේ ආණ්ඩු පක්ෂය මෙයාලා. විපක්ෂය කවුද? ඒ වෙනකොට හිටියා ළමයි උතුරු නැගෙනහිර පළාත්වල ඒ කියන්නේ ළමයි සිංහල පක්ෂවල. දැන් මේවා සිංහල පක්ෂනේ. බෞද්ධ සිංහල පක්ෂනේ. එතකොට මේවට ළමයි ඡන්ද හම්බෙන්නේ නැහැ උතුරු නැගෙනහිර පළාත් වලින්. මොකද දෙමළ ජනතාව වැඩිනේ. එතකොට පුතේ ඔය දෙමළ ජනතාව වැඩි හින්දා උතුරු නැගෙනහිර පළාත්වල පීඨවල තිබ්බා අමෘතාලිංගම්ගේ පක්ෂය. හරි? ද්‍රවිඩ එක්සත් පෙරමුණ කියලා පුතේ. එතකොට පුතේ මේ අමෘතාලිංගම්ගේ පක්ෂයේ නායකත්වය සමග ආසන 23කට තරඟ කරලා ආසන 18ක් අමෘතාලිංගම්ගේ පක්ෂ දිනාගත්තා. මම මේ අමතර කතා කියන්නේ. හරි? මේ ආව විදිය. එතකොටත් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? chat එකට දාන්න. මේ හැමදේම සිද්ධ 1977 ජූලි 21 තියෙන මේ ඡන්දය එහෙම නැත්නම් මැතිවරණය තිබ්බේ මොන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේද? 72 ව්‍යවස්ථාව යටතේ. හරි? ආසන 168ක් තිබ්බා ජාතික රාජ්‍ය සභාවේ. ඒකෙන් 100 කීයක් දින්නද? 40ක් දින්නා. ඒකෙන් ආසන 18ක් කවුද දින්නේ? උතුරු නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ එක්සත් පෙරමුණ. හරි? පුතේ මෙහෙම ගිහිල්ලා අපේ හිටපු ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා විසින් 1978 ව්‍යවස්ථාව ලියනවා. හරි? මේ ඔක්කොම පත් වුණාට පස්සේ ආගමැති විදියට දියුරුණුත් දෙනවා ළමයි. දියුරුම් දීලා මෙයා විසින් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වෙනවා ළමයි. පුතේ මේ 1978 ව්‍යවස්ථාව බෙහෙවින්ම සමානයි ප්‍රංශයේ ඩිගෝලිස්ට් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට. හරිද? ප්‍රංශයේ ඩිගෝලිස්ට් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පස්වන සමූහ ආණ්ඩු ක්‍රමයට මේක හරියම කියන්නේ සමානයි කියලා කියනවා. ජේ.ආර්. ගහපු කොපියක් කියලාත් කියනවා. ප්‍රංශය දිහා බලාගෙන ප්‍රංශයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දිහා බලාගෙන
ලංකාවට හදපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියනවා. ඒක නිසා ළමයි අපි මේකට කියනවා ඩිගෝලිස්ට් ව්‍යවස්ථාවක්. right? ඩිගෝලිස්ට් ව්‍යවස්ථාව මේකටම කියනවා ළමයි ඩිගෝලිස්ට් කියලා. ඩිගෝල්ස්ට් කියලාත් කියනවා. ඩිගෝලිස්ට් කියලාත් කියනවා. හරි? චාල්ස් ඩිගෝල්ස් විසින් හරිද 1958 දී ළමයි පස්වන සමූහ ආණ්ඩුව පිහිටවනවානේ ප්‍රංශයේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඔය ඩිගෝලිස්ට් ක්‍රමය වෙන ඩිගෝලිස්ගේ ගෝල්ස් ක්‍රමය කියලා කිව්වත් හරි අන්නේ ක්‍රමවේදී භාවිතා කරලා ප්‍රංශීය ආණ්ඩු ක්‍රමයට තාම සමාන ආණ්ඩු ක්‍රමයක් ලංකාවට හඳුන්වලා දෙනවා පුතේ. ඒක තමයි 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. හරිද? මේක තමයි පුතේ සරල හැඳින්වීම. හරිද? ගැටලු දෙනවද මොනවා හරි? ඔයාලට ඒක මම කියන්නේ. මෙතනින් ඉහළ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මේක ආවේ කොහෙන්ද? හැදුවේ කවුද? කොහොමද මේක ආවේ? මේක එන්න කලින් මොකද්ද තිබ්බේ? කවුද මේක ලිව්වේ? ගැටලු තියෙනවද chat එකට දාන්න? ගැටලු තියෙනවනම් නෑ. හරි. හරි. ළමයි අපි යනවා ඊළඟ කොටසට. හරිද? මම දැන් ළමයි නිතරම කියවනේ මේ විධායක ජනාධිපති ධූරය ගැන. 1978 ව්‍යවස්ථාව ළමයි ලංකාවේ පත් වෙනකොට හරි ලංකාවේ පත් වෙනකොට තිබ්බේ අග්‍රාමාත්‍යවරයාට තමයි පුතේ වැඩිපුරම බලය තිබ්බේ. හරි? අග්‍රාමාත්‍යවරයාට තමයි ළමයි වැඩිම බලය තිබ්බා කියලා කියන්නේ. හරි? තිබ්බා කියලා කියන්නේ නෙමෙයි. තිබ්බේ එහෙම. right? ළමයි ඉතින් මේ 1978 ව්‍යවස්ථාවෙන් ලංකාවට හඳුන්වලා දෙනවා මූලික ලක්ෂණ ටිකක්. අපිට මේක දකින්න හම්බ වෙනවා මේ ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ ටිකක්. මොනවද මේ මූලික ලක්ෂණ? අපි මෙතන ඉඳන් අන්නේ මූලික ලක්ෂණ කතා කරමු. හරි? එක හරි? එක හරි? උදේ මම හැම වෙලාවෙම කිව්වා මෙයා හඳුන්වලා දුන්න ලංකාවට විධායක මොකද්ද? විධායක ජනාධිපති ධූරයක්. හරි? විධායක ජනාධිපති ධූරයක් හඳුන්වලා දුන්නා. ඊට කලින් තිබ්බේ මොකද්ද? සාමාන්‍ය ජනාධිපති ධූරය. හරි? විලියම් ගෝපල්ලව හිටියේ. පුතේ විධායක ජනාධිපතිවරයා කියලා කියන්නේ කවුද කියලා කිව්වොත් එහෙම හරිද? මෙයා මොනවද කරන්න කියලා කිව්වොත් එහෙම මෙයා තමයි ළමයි මෙන්න මේ හුඬුව ඇතුලේ මට එච්චර චිත්‍ර අඳින්න බෑ ළමයි. හරි? මේව තමයි මේක දාන්න අඳින්න වෙන්නේ. හරිද? කොහොමයි ළමයි අපේ ලංකාව තියෙන්නේ. අපේ මේකට ළමයි ලංකාව කියලාත් කියනවා. එහෙම නැත්නම් මෙන්න මෙහෙමත් කියනවා. හුඬුව කියලාත් කියනවා ළමයි මේකට. එහෙමනම් කිව්වේ ළමයි අපේ වර්තමාන ජනාධිපතිවරයාමයි. එහෙම හුඬුව කියලා කියන්නේ ළමයි හේතුව තමයි මොකද මේක දැන් පාලනය කරන ආණ්ඩුව හුඬුව විදියට ළමයි මේක පාවිච්චි කරන්නේ. ලංකාව කියන අමුතු ඇටේ පාවිච්චි කරන්නේ යාලා හුඬුව විදියට. මේ අයන්න කපලා එයාලටම නම දාලා තියෙන ළමයි හුඬුව කියලා. හරි? එතකොට ඒක මේ අමතර කතාව මට මේ දැන් මතක් වුණ වෙලාවෙ කිව්වේ මෙහෙම දෙයක්ත් වුණානේ කියලා. හරි? එතකොට ළමයි මේ විධායක ජනාධිපති ධූරයේදී මේ ලංකාව ඇතුලේ කරන්න බැරි දෙයක් නැහැ කියලා කියනවා. හරිද? මේ විධායක ජනාධිපතිවරයාට පුතේ බලය තියෙනවා. මෙයා තමයි ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා වෙන්නේ මෙයා. හරිද? ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා වෙන්නේ මෙයා. ඒ වගේම තමයි රාජ්‍යයේ නායකයා වෙන්නේ මෙයා. හරි? විධායකයේ ප්‍රධානියා. ඒ වගේම තමයි ආණ්ඩුවේ නායකයා වෙන්නේත් මෙයා ළමයි. හරි?
ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා, රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ නායකයා කියන සියලුම බලතල ළමයි වැදගත් බලතල. හරිද? නිකම් බලතල නෙමෙයි. සියලුම වැදගත් බලතල දරන්නේ මෙයා ළමයි. හරි? ඒක සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවද? මෙතනට එනකම් මෙයාගේ බල ටික ත්‍රිවිධ හමුදාව මෙයාගේ මොනවද බලතල? ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා, සන්නද්ධ හමුදාවන් වල අනදෙන නිලධාරියා මෙයා, රාජ්‍යයේ නායකයා, ආණ්ඩුවේ නායකයා විදියට මෙයාව හඳුන්වනවා. ඒ විතරක් නෙමෙයි ළමයි. මෙයා කොහොමද පත් වෙන්නේ? මෙයා පත් වෙන්නේ කොහොමද? chat එකට දාන්න. මෙයා පත් වෙන්නේ කොහොමද කියලා කියන්නකෝ. ඡන්දයෙන්. ළමයි. මෙයා පත් වෙන්නේ හරි? මෙයා පත් වෙන ළමයි ලංකාවේ අහිංසක ජනතාවගේ ඡන්දයෙන් කියලා කියනවා. හරිද? එහෙම නැත්නම් අපි කියනවා පුතේ මැතිවරණයෙන් කියලා. හරි? මහ ජනතාවගේ ඍජු ඡන්දයෙන් ළමයි මෙයා තේරීපත් වෙන්නේ. මේ විධායක ජනාධිපති ධූරය හට බලය ලබා දෙන්නේ අපි විසින්මයි. මතක තියාගන්න ඕන ළමයි අපි කිව්වා බලයේ උල්පත වන්නේ මහ ජනතාවයි. මේ සියලුම බලතල මෙයාට හම්බ වෙනවා. නමුත් ඒවා හම්බෙන්නේ කවුරුටද? මෙයා උඩ. බලයේ උල්පත වන්නේ කවුද පුතේ? අපි. අපි කවුද? අපි මහජනයා. හරි? අපි මහජනයානේ ළමයි. ඔව්. හරි. මේ ඒක තමයි කියන්නේ. හරි? මහජනයානේ පුතේ. මහජනතාවගේ ප්‍රධාන කාර්යභාරය මොකද්ද? අපි දේශපාලනයේ නියැලෙන පුරවැසියෝ. අපේ ප්‍රධාන කාර්යභාරය මොකද්ද? අපි කරන ප්‍රධානතම දේශපාලනික කාර්යභාරය මොකද්ද පුතේ? ඡන්දය දීම. හරි? පුතේ බලයේ උල්පත කවුද එතකොට? මහජනතාවයි. පාලකයා වන්නේත් පාලිතයා වන්නේත් මහජනතාවයි. අපි විසින් තමයි පුතේ පාලන තන්ත්‍ර නිර්මාණය කරන්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදීය තියෙන රටක්නේ. අපි කියන්නේ 1978 ව්‍යවස්ථාව පුතේ හඳුන්වනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය කියන හඳුන්වනවා ලංකාව. හරි? 1978 ව්‍යවස්ථාව උත්තරීතර නීතිය. ඔන්න උමයි ලංකාව හඳුන්වන්නේ. හරි? ලංකාවේ නම එහෙමයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය. හරි? ඔන්න පුතේ මහ ජනතාව ඡන්ද මැතිවරණයේ තියෙනවා සෑම අවුරුදු 5කට වතාවක්ම මහ ජනතාව ඡන්දය දෙනවා. ඡන්දය දීලා පාලකයා පත් කරගන්නවා රටේ ප්‍රධාන විධායක නිලධාරියා. හරි? ළමයි ජය ජයවර්ධනට තිබ්බ ලොකු මූමනාව තමයි කිසිදු කෙනෙකුට නීතිය පවා නැවීමේ හැකියාවක් තියෙන ප්‍රබල පාලන තන්ත්‍රයක් ගොඩනගන්න. ඒක තමයි යාට ඕන උනේ. ළමයි මේකේ හොඳම ප්‍රතිඵල අපි දැරුවේ ඵලය දැරුවේ ඔය කවුරු මොනවා කිව්වොත් නම් මේක අහෝසි කරනවා කියලා කාගේ මතමතාන්තර තිබ්බත් ළමයි JR කියලා කියන්නේ වැඩක් ළමයි. හරි? හේතුව තමයි JR විසින් මේ විධායක ජනාධිපති ධූරය හැදුවේ නැත්තම් අපේ හිටපු නායක කවුද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ළමයි 30 අවුරුදු යුද්ධය ඉවර කරන්න බැරි වෙන්න තිබ්බා. හරි? එයා කෙලින් තීරණ ගත්ත හින්දා තමයි අපිට යුද්ධ ඉවර කරගන්න පුළුවන් උනේ කියලා බොහෝ දේශපාලන විද්වතුන්ගේ මතය ඒක. හරි? කොහොම හරි වේවා ළමයි ජනාධිපතිවරයාගේ ධූරය ලංකාවේ ස්ථාපිත වුණා. හරි? විධායක ජනාධිපති ධූරය මෙයාට ළමයි තාම විශාල බලතල ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ විධායකය ගැන කතා කරනකොට කියනවා. මේක තමයි ළමයි මූලික ලක්ෂණය. විධායක ජනාධිපතිවරයෙක් නිර්මාණය වුණා ළමයි. හරිද? ඒ වගේම තමයි හරි මේක සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අපි ඉස්සරහට කතා කරනවා විධායකය ගැන කතා කරනකොට මම මේ පැත්ත බලන්නේ මේ මට ඔයාලගේ chat එක පේන්නේ මේ පැත්තෙන් හරි මේ අපි ළමයි මේ ඊළඟට විධායකය ගැන කතා කරනවා එතකොට විධායකය ගැන කතා කරනකොට අපි එතනදී ඊටු ප්‍රශ්න ටික විසඳගමු හරි මේක නෙමෙයි බම් මකන්නේ මේක ළමයි මේ දැන් ඉතින් තව මේ අවුරුද්දයි විභාගෙට තියෙන්නේ හරි මොනවා කරන්නද මේ 27 සෙට් එක නෙමෙයි ඉන්නේ ඉතින්
මේ දවස්වල වැඩ කටයුතු එහෙම හොඳට කරගෙන යනවා ඇති කියලා හිතනවා. නිකන් ඉන්නේ නැතුව අර මං හැමදාම කියනවා වගේ නිකන් ඉන්න එපා කොහොම හරි ගහපල්ලා හොඳ පිස්සන්. අර මං අර සින්දුවෙත් කිව්වේ. එච්චමක් හරි ගහලා කමන්නේ කීයක් හරි හොයාගන්න පුළුවන් නේද? ඒ නිසා නිකන් ඉන්න එපා. කොහොම හරි පාඩම් කරන්න. මොකද විභාගේ ළඟ එනවා. දැන් ඔයාලගේ අයියලා අක්කලා තව ටික දවසකින් විභාග ලියනවා. හරි? පුතේ ඊළඟ එක තමයි හරි කාරණාංක 2 අර්ධ ජනාධිපති ක්‍රමයක් නිර්මාණය වී. හරිද? අර්ධ ජනාධිපති ක්‍රමයක් නිර්මාණය වීම. පුතේ ඒකේ යටතේ ඔයාලා ලියා ගන්න මම කියන්න. හරිද? අපි ලියාගෙන විස්තර කරමු. හරි? ඒ යටතේ ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. අර්ධ ජනාධිපති ක්‍රමයේ අනුව පොඩ්ඩක් තියෙනවා ලියා ගන්න එකයි. හොඳයි ඔයාලට ඒක ලියලා පැහැදිලි කරපුවාම ලේසි. රයිට්? අර්ධ ජනාධිපති ක්‍රමයේ අනුව ඔව් බං මේ ආලා දෙනවා සර් නුවර යට වුණා නේද කියලා. ඔව් නුවර යට වුණා ළමයි. මේ මලහත්ති ලව්වයි උනේ මේ එදා නුවර යට වෙන වෙලාවේ නෑ මම නුවර හිටියේ. අපි කියන්නේ ලෙක්චර්ස් වල හිටියේ. මේ ඉන්න ගමන් ළමයි මේ ලෙක්චර්ස් කියන්නේ එක ලෙක්චර් එකක් කියලා ගන්න නැත්නම් මේ දවස්වල අපි යනවා ඩ්‍රාමා එකක්. ඔන්න ඔය ඕක ගැන කතා වෙවි හිටියේ. හරිද? කොහොම ඉන්න ගමන් ළමයි එදා පහවදා රෑ වැස්සා. හරි? වැහැ ඉන්නකොට කොහොම හරි මේ ඩීන්ගින් මැසේජ් එකක් දාලා තිබ්බා. ඒ කියන්නේ ළමයි අපි දැක්ක මහවැලිය වතුර මේ කියන්නේ අපි යනකොට පේනවනේ බං. අපි ඔය මේ පාලම ක්‍රොස් කරගෙන යන්නේ මේ ගලාවන්දි යනකොට මහවැලිය මේ වතුර වැඩි වෙලා තියෙනවා. අපි දැක්ක පිටර ගණන් ගත්තෙත් නෑ. හරිද? කොහොම හරි කළා උඩහට වැහැලා දෙනවා හොඳට. නුවර පැත්තට වැහැලා දෙනවා හොඳට. පස්සේ මේ මට මතකත් නෑ. ඒ පැත්ත හොඳට යට වෙලා මහවැලිය වතුර වැඩි වෙලා පේරාදෙණිය හොස්ටල් එක උත් යට වෙලා එකක් හරි දෙකක් මම දන්නේ මේ රාමනාදන්ද මන්ද මේ හොස්ටල් යට වෙලා අපිට කියන්නේ කළමනාකාර කියන්නේ කළමනා කරන පීඩයට එනකන් මැනේජ්මන්ට් එකට එනකන් මේ වතුර දාලා දීලා අපි දන්නෙත් නෑ වතුර වැඩි වෙන ගමන් පස්සේ අපිට ඩීන්ගෙන් මැසේජ් එකක් ආවා පීඩාධිපතිතුමාගේ හැකියක්මනින් දරුවන් හොස්ටල් වලට යන්න පහළ තට්ටු වල ඉන්න ළමයි උඩ තට්ටු වලට යන්න සහ මේ ඉන්න කැමති ළමයිට ඉන්න කියලා කියන්නේ ගෙදර යන්න පුළුවන් කියලා අපි ගෙදර අපි හිතුවේ මේ නිකන් අදට විතරයි අපිට මැසේජ් එක දාලා තිබ්බේ හිට පටන් ගන්නවා කියලා. හරි? මේ ඉතින් ළමයි හෙට පටන් ගන්නවා කියලා දාලා තිබ්බට මේ පුතේ වැඩේ උනේ මේ ගෙදර යනකොට වැස්ස කියන්නේ නතර වුණේම නෑ. යට වෙන්න පටන් අරන් ඒ කියන්නේ යට වෙන්න ගත්ත එක ළමයි සෝයා හන්දි කියන්නේ තියෙනවා ගන්නවරු පැත්තට යනවා සෝයා හන්දි කියලා ඊට මෙහාට එනකොට වතුර දාලා තිබ්බා. වතුර වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ළමයින්ට යා ගන්න බැරි වෙයි කියලා මේ කැම්පස් එක වැළුවා ළමයි. හරි. එහෙම තමයි උනේ. මේ ඔකයි තත්ත්වය. හරි. ශ්‍රී ලංකාව මම මේ කී හිටියේ ආර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය ගැන කී හිටියේ. ආර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය යනු ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු සර් නුවර ලස්සනයි වුණාට ප්‍රචණ්ඩකාරී නේද කියලා අහන. ඔව් බා. නුවර නේ පේරාදෙණිය කියලා. පේරාදෙණිය ලස්සනයි වුණාට ප්‍රචණ්ඩකාරී නේද? ඔව් බං ඒ පේරාදෙණිය කියන පයන්නේ මොකක්hari අවුලක් තියෙනවා. පයන්නේ අවුල. මගේ නමත් බලපංගු මගේ නමෙත් පයන්න තියෙන මුලින්. දැන් ණයාගේ උනත් බලහංගු බං. හරි. කවුද ජනිත් නේ? බලහංගු දැන් ඔක්කොම අදාළ දාපංගු. ණයා ගනින්කෝ බං. හරිද? ණයාගේ බං අර ඔළුවේ මොකද්ද පයන් ඔන්න පයන්නන්නේ ඔන්න ඔහොම එකක් නේ බං තියෙන්නේ මට ඒ අකුරු ලියන්න බෑ බං මම ලියන පයන්න මෙහෙම ලියන්නේ. හරිද? ඕ පයන්නන්නේ තියෙන්නේ. පේරාදෙණිය කියලා කිව්වහම බං ඒත් එතනත් පයන්නක් තියෙන්නේ. හරි? එතනත් පයන්නක් තියෙන්නේ. ඒ පයන්නෙන් බං අපිට ලියන්න පුළුවන් ප්‍රචණ්ඩකාරී කියලා ලියන්න පුළුවන්. අනිත් පැත්තට මෙහෙම ලියන්නත් පුළුවන්. ප්‍රේමය කියලා ලියන්නත් පුළුවන් නේ. හරි? ප්‍රචණ්ඩකාරී ප්‍රේමය. හරි? කමකද්ද කර්මයකට බං මගේ නමේ මුලටත් තියෙන පයන්න. හරි? එහෙනම් පයන්න හරි භයානකයි බං.
විස සහිතයි. හරි. මේ උඹලා මේ මට මේ නෝට් එක කියන්න දෙන්නේ නැහැ. හරි. මම කයියට අල්ල ගන්නවා. කොහොම හරි ළමයි අර්ධ ජනාධිපති ක්‍රමයේ අනුව අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයෙකු හරි ජනාධිපතිවරයෙකු එකට විධායක බලය බාර ගන්නා 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 පාලන ක්‍රමයකි පාලන ක්‍රමයකි පාලන ක්‍රමයකි මෙම ක්‍රමයේදී ජනාධිපතිවරයා ඍජුවම ජනතාව විසින් තෝරා ගනු ලබන අතර සෑ මගෙත් ආසාව පේරාදෙනියට එන්නලු අනේ එන්න තු ඉන්න එපා හරි ආසාවන් ඉෂ්ට කරගන්න ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මෙහෙමයි නිකන් ඇවිල්ලා මෙහෙම අතට ගෙනත් දෙන්නේ නැහැ හින්ද පාඩම් හොඳට විභාගෙ ලියන්න එතකොට තමයි ඔයාලට යන්න පුළුවන් හරි මෙම ක්‍රමයේදී ජනාධිපතිවරයා ඍජුවම ජනතාව විසින් තෝරා ගනු ලබන අතර රටේ ප්‍රධානියා ලෙස විධායක කටයුතු මෙහෙයවයි. එමෙන්ම අගමැතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කරගන්නා අතර ආණ්ඩුවේ දෛනික පාලන කටයුතු සහ කැබිනට් මණ්ඩලය මෙහෙවයි හරි කැබිනට් මණ්ඩලය මෙහෙවයි අගමැති සහ කැබිනට් මණ්ඩලය මලම පොඩ ඉඳ ගන්නවා අගමැති සහ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවට වගකිව යුතුය
හරි. ළමයි ඇත්තරම මේකේ මේ ලොකුවට එහෙම ඔයාලට කියන්න දෙයක් නෑ අර්ධ ජනාධිපති ක්‍රමය ගැන. හරි. පුතේ අර්ධ ජනාධිපති ක්‍රමය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ වගේම තමයි ළමයි අගමැතිවරයෙක් ඉන්නවා. මේ දෙදෙනාම එකට එකතු වෙලා ළමයි ආණ්ඩුව පවත්වාගෙන යනවා. රාජ්‍ය පාලනය කරගෙන යනවා. හරි. උදේ 1978 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් තමයි අග්‍රාමාත්‍යවරයාව තෝරාපත් කරගන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම ප්‍රජාවගෙන්. ජනාධිපතිවරයාගේ වැඩිම විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා සහ පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගෙන ඉන්න පුද්ගලයා හෝ අපි කියන්නේ කවුරු කියලාද? කාන්තා හෝ පිරිමියා කියලා කියන්න පුළුවන්. දැන් නම් ඉන්නේ කවුද? හරිනේ අමරසූරිය. හරි? ජනාධිපතිවරයා විසින් කොහොම හරි කරලා අග්‍රාමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍යවරිය හෝ ඒවා තෝරාපත් කරගන්න ලබනවා ජනාධිපතිවරයා විසින්. හරි. මේ දෙදෙනාම ළමයි එකට එකතු වෙලා පාලන කටයුතු කරගෙන යනවා. අන්න ඒ නිසා ළමයි මේක අර්ධ ජනාධිපති ධූරයක් නැත්නම් අර්ධ ජනාධිපති ක්‍රමයක් තියෙන්නේ. ජනාධිපතිවරයා වෙන්න අග්‍රාමාත්‍යවරයාද විධායක කාර්යයේ නියැලෙන හින්දා මේක අර්ධ ජනාධිපති ක්‍රමයක්. right? ළමයි ඊළඟට ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බව දැක්වීම. හරි. උදේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තියට අනුව මේ ඒකීය රාජ්‍යයක් කියන සංකල්පය කොහොම හරි තුන ඒකීය රාජ්‍ය සංකල්පය. හරිද? ඒකීය රාජ්‍ය සංකල්පය ළමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය ප්‍රාකාරානුකූලව. හරිද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය ප්‍රාකාරානුකූලව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විදියට තහවුරු කරලා තියෙනවා. හරි. ඒ වගේම තමයි මේ ජනරාජ්‍යයක් විදියට මේක තහවුරු කරලා තියෙනවා වගේම රටේ ඒකීයභාවය තහවුරු කරලා තියෙනවා දෙවන වගන්තිය යටතේ. ඒ කියන්නේ රටේ බලතල. හරි. අපි ළමයි ඒකීය ආණ්ඩු ක්‍රමයක් රටක්. ලෝකයේ ආණ්ඩු ක්‍රම වර්ග කීයක් තියෙනවද ළමයි? අපි කොහොමද ආණ්ඩු ක්‍රම වර්ග බෙදන්නේ? බලතල බෙදීමේ ක්‍රමවේදය අනුව සහ හරිද? විධායකයේ ස්වරූපය අනුව. හරි? බලතල බෙදීමේ ක්‍රමවේදය අනුව සහ විධායකයේ ස්වරූපය අනුව අපි ආණ්ඩු වර්ග බෙදලා තියෙනවා. එතකොට පුතේ බලතල බෙදීමට අනුව ගත්තොත් එහෙම හරි බලතල බෙදීමට අනුව ගත්තොත් එහෙම ලංකාව මොකක්ද? ඒකීය ජනරජයක්. එහෙම නැත්නම් මොන ආණ්ඩු ක්‍රමයක්ද? ඒකීය ආණ්ඩු ක්‍රමයක්. බලතල බෙදීමේ ක්‍රමවේදයට අනුව. හරිද? එතකොට විධායකයේ ස්වරූපය අනුව කොහමද? උදේ විධායකයේ ස්වරූපය අනුව මම කිව්වා කලින් කියලා දුන්නා අර්ධ ජනාධිපති ක්‍රමයක්. right? වෙන උදාහරණ මොනවද? ඇමරිකාව ගත්තොත් එහෙම ඇමරිකාවේ අර්ධ ජනාධිපති ක්‍රමයක් නැහැ. ජනාධිපති ක්‍රමයක්. හරි? ඊට පස්සේ අපේ මේ හරි අර්ධ ජනාධිපති ක්‍රමයටම තමයි මිශ්‍රාණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ. හරිද? මිශ්‍රාණ්ඩු ක්‍රමය කියලා කියන්නේත් ඒක තමයි. හරි? මේකට උදාහරණ සංධීය ආණ්ඩු ක්‍රමයේ බලතල බෙදීම අනුව ඉන්දියාවේ අර්ධ සංධීයයි. ඔයාලට ඉස්සරහට ඒවා කතා වෙනවා. හරි? ළමයි එතකොට බලතල බෙදීමේ ක්‍රමවේදය අනුව ඒකීය ජනරජයක් එහෙම නැත්නම් ඒකීය ආණ්ඩුවක් කියලා අපි දන්නවා. දැන් ඒකීයයි කියලා කියන්නේ මෙන්න මෙහෙමයි ළමයි. මම මේක සරලව කියලා දෙන්නම්. right? මධ්‍යම ආණ්ඩුවේ බලතල හරි මධ්‍යම ආණ්ඩුවේ බලතල බෙදනවා ළමයි. පේනව නේද? මාව පේන්න දුන්නාට කමක් නැහැ බෝඩ් එක පේනවා. මධ්‍යම ආණ්ඩුවේ බලතල පුතේ බෙදනවා කාටද? ප්‍රාදේශීය පාලන ආයතන වලට. හරිද?
පුතේ එයාගේ පහසුව තකා මධ්‍යම ආණ්ඩුවට බලය හම්බෙන්නේ කාගෙන්ද? මෙයාගෙන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි මධ්‍යම ආණ්ඩුවට බලය හම්බ වෙන්නේ. එයාගේ පාලනයේ පහසුව තකා චුට්ට බලය ප්‍රාදේශීය පාලන ආයතන බිහි කරගෙන එයාලට දීලා තිනවා. එයාලගේ වැඩ කරගන්න ලේසි වෙන්න. හරිද? එතකොට පුතේ බලතල කොහෙද රැඳිලා තියෙන්නේ? මධ්‍යම ආණ්ඩුවේ. හැබැයි සංධීය ක්‍රමේදී එහෙමද? සංධීය ක්‍රමේදී නෑ. සංධීය ක්‍රමේදී කොහොමද? ප්‍රාන්ත ආණ්ඩුත් මධ්‍යම ආණ්ඩුවත් අතර බලතල මොනවා කරගන්නවද? බෙදා ගන්නවා. හරි. ඒ අනුව ලංකාවේ තියෙන ළමයි බලතල එක තැනකට කැටි වෙලා තියෙන්නේ. බෙදලා දීලා නැහැ. හැබැයි පහසුව තකා කට්ටියට වැඩ බාර දීලා තියෙනවා. එච්චරයි. පුතේ බලතල එක තැනකට එක විදිහට මධ්‍යගත වෙන හින්දා අපි කියනවා ලංකාවේ ආණ්ඩු ක්‍රමය ඒකීය ආණ්ඩු ක්‍රමයක්. එහෙම නැත්නම් ඒකීය රාජ්‍ය සංකල්පයක් තියෙන්නේ. ඒක යටතේ ලියා ගන්න ළමයි. ඒක යටතේ ලියා ගන්න ඉස්තනක් දාලා දිවම්. ඒක යටතේ ලියා ගන්න 1978 ව්‍යවස්ථාව යටතේ 1978 ව්‍යවස්ථාව යටතේ හරි 1978 ව්‍යවස්ථාව යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය ප්‍රාකාරානුකූලව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය ප්‍රාකාරානුකූලව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය ප්‍රාකාරානුකූලව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස තහවුරු කොට ඇත. තහවුරු කොට ඇත. සරලව කිව්වොත් මේන් අදහස් වනුයේ සරලව කිව්වොත් මේන් අදහස් වනුයේ රටේ සම්පූර්ණ පාලන බලය අවසානයේ මධ්‍යම රජය තුල පවතින බවයි හරි කාරණාංක 4 ළමයි කාරණාංක 4 ළමයි මොකද්ද ළමයි හතරවෙනි කාරණාව chat එකට දාන්න බලන්න පරමාධිපත්‍ය බලය මෙන්න ජනතා පරමාධිපත්‍ය බලය මේක නිකන් හිරුස්ටා වගේ නෙමෙයි ළමයි හරි මේක හිරුස්ටා වගේ නෙමෙයි සාරංග දිසාසේකර විසින් අර දිවනවලා ඇදලා කරලා අර රහට කියන මේ ලෝකයේ තියෙන වචන දාලා කරන මේ හිරුස්ටායිකේ තියෙන ජනතා පරමාධිපත්‍ය නෙමෙයි මෙතන තියෙන්නේ ළමයි පොඩ්ඩක් නෑ කියලා කියන්නත් බෑ හැබැයි අපි වෝට් එක නේ ළමයි ඒක ගහන්නේ අර හිරුස්ටා කියලා එකක් තියෙනවා එකෙන් වෝට් කරන්නේ මේ ඒක නෙමෙයි ළමයි මේක වෙන විදියකට යන්නේ උදේ පරමාධිපත්‍ය බලය හරි පරමාධිපත්‍ය බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය ප්‍රාකාරානුකූලයි හරිද 4 වන වගන්තිය යටතේ ළමයි
ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තර විතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය ප්‍රාකාරානුකූලව ජනතාවගේ පරමාධිපත්‍ය බලය ළමයි තහවුරු කරලා තිනවා. ඒ අනුව කියලා තිනවා මහ ජනතාවගේ කාර්යභාරය වනුයේ රටෙන් ඉදිරි සුබ සිද්ධිය උදෙසා ජනතාව කැමති පාලකයා තෝරාපත් කර ගැනීමයි. එමයි කියලා ළමයි අවුරුදු 70 ගානක් තිස්සේ ලංකාවේ ජනතාව විසින් එයාලගේ පරමාධිපත්‍ය බලය භාවිතා කරලා තිනවා. ඇත්තටම හරියට භාවිතා කරලා තිනවාද කියලා පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඔයාලට නේද? ළමයි සොය ඡන්දෙ දුන්නේ කාටද කියලා අහන්න තියෙනවා. ළමයි මේ මොකද්ද කර්මයකට ළමයි මම මේ දැන් කැම්පස් එකේ ළමයි ඉන්නේ. මොකද්ද කර්මයකට ළමයි මම ඡන්දෙ දෙන්න ගියේ නෑ මේ ඡන්දේ තිබ්බ පාර. හරි? හැබැයි ඔයාලා එහෙම කරන්න එපා. ඔයාලට ඡන්දෙ තියෙනවනේ ඡන්දෙ දෙන්න යන්න. බය වෙන්න එපා. තව අවුරුදු 3ක් විතර තියෙනවා ඡන්දයක් එන්න. හරි? ළමයි ජනතාව විසින් තමයි තමන් කැමති පාලකයා පත් කරගන්නේ. මම කලින් කිව්වා වගේමයි. බලය උල්පත වන්නේ මහ ජනතාවයි. පාලකයා වන්නේත් පාලිතයා වන්නේත් මහ ජනතාවයි. හරි. මේ ගැන පැහැදිලි කරන්න එහෙම දෙයක් නැහැ. මහ ජනතාව විසින් එයාලා කරන ප්‍රධානතම සහ වැදගත්ම කාර්යභාරය ඔයාලට මට ඔයාලගේ අම්මා තාත්තට අල්ලපු ගෙදර ඉන්න සීයාට ඇන්ටිට නැන්දට මාමට පුංචිට බාප්පට බාප්පගේ ළමයින්ට ඒ හැම එකින් නොකී ඡන්ද බලයේ තියෙන සෑම කෙනෙක්ගේම වගකීම. එහෙම නැත්නම් ලංකාවේ ජනතාවගේ ප්‍රධාන වගකීම තමයි පුතේ මොකක් කරන එකද? එයාලගේ ඡන්ද ආයිතිය භාවිතා කරන එක. හරි. ඡන්ද බලය භාවිත කරපුවම තමයි පුතේ රටේ සුබ සිද්ධිය උදෙසා පාලකෙක් පත් කරගන්න පුළුවන් වෙන්නේ. හරි? පුතේ එයාට දේ ලියා ගන්න චූටියට. මේ කියන්නේ එච්චර දෙයක් නෑ ලියන්නේ. ජනතා පරමාධිපත්‍ය හරි සරලයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යටතේ ජනතා පරමාධිපත්‍ය බලය තුන්වන වගන්තියෙන් හඳුන්වා දෙනු ලබන අතර හතරවන වගන්තිය ඔස්සේ පරමාධිපත්‍ය බලය ක්‍රියා කරන ආකාරය පරමාධිපත්‍ය බලය ක්‍රියා කරන ආකාරය පෙන්වා දී ඇත. පරමාධිපත්‍ය බලය යනු රාජ්‍ය තුල පවතින උසස්ම බලය වේ. එය කිසි විටක ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවට අහිමි කළ නොහැක.
එනම් බලය උල්පත වන්නේද මහජනතාවය? පාලකයා වන්නේද? පාලිතයා වන්නේද මහජනතාවය? හරිද? මාගේ අරුණද ළමයි? හරි. ඊළඟ කරුණ ළමයි. ඊළඟ කරුණ මොකක්ද පුතේ? අන්තිමට කියන්නලු පුතේ කවුරු හරි ඔන්න chat එකට දාන්න මම අන්තිමට කිව්ව ටික. හරි. ළමයි අපේ කීයද මේ පස්වෙනි එක ඈ? මෙන්න පස්වෙනි එක. මොකද්ද? බුද්ධාගමට විශේෂ ස්ථානයක් දීම. right? බුද්ධාගමට විශේෂ ස්ථානයක් දීම. පුතේ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපි කියනවා මේ කළු පාට මාකර් එක. නවවන වගන්තිය ප්‍රාකාරානුකූලව right? නවවන වගන්තිය ප්‍රාකාරානුකූලව පුතේ බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දීලා තියෙන්නේ. හරි? බුදුදහමට ප්‍රමුඛ ස්ථානය දීලා තියෙන්නේ. ඒ වගේම තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පොරොන්දු වෙලා තිනවා බුදුදහම පෝෂණය කරනවා කියලා. ලංකාවේ ප්‍රමුඛතම හරි? ඒ කියන්නේ නිසිතන නෙමෙයි බුද්ධාගමට දීලා තියෙන හරිම තැන පුතේ. බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දීලා තිනවා. ඒ වගේම තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පොරොන්දු වෙලා තිනවා බුදුදහම පෝෂණය කරනවා කියලා. හරි? ඒක රාජ්‍යයේ කාර්යයක්. හරි? ඒ වගේම තමයි බුද්ධාගමට විතරක් නෙමෙයි. ඔය නම් වන වගන්තියම ළමයි කියලා තිනවා යට හරියට යන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා තිනවා. අනිකුත් ආගම් වලටද සමානව සලකනවා කියලා. හැබැයි බුදුදහමට ප්‍රමුඛ ස්ථානය. හරි. ඔය ළමයි ඉතින් එහෙම ලොකුවට කියන්න දෙයක් නැහැ. ඒක යටතේ ලියා ගන්න. ඒක යටතේ ලියා ගන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නම වන වගන්තිය ප්‍රාකාරානුකූලයි. නම වන වගන්තිය ප්‍රාකාරානුකූලයි. නම වන වගන්තිය ප්‍රාකාරානුකූලයි. ශ්‍රී ලංකාවේ බුදුදහමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙන අතර බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීම බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීම राज्य कार्यभारे की කෙසේ දෙයක් වැදගත්ම කාරණය වනුයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් වැදගත්ම කාරණය වනුයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් ආගමික නිදහස තහවුරු කොට ඇත. උදේ ලංකාවේ ආගමික නිදහස තියෙනවා. හරි. කියන්න දෙපයි. තමන් කැමති ආගමක් ඇදහිීමේ අදහස ආගෙන කැමැත්ත තමා සතුයි. හරි. හෙට මට හිතුනොත් එහෙම බුද්ධාගම අතහැරලා ක්‍රිස්තියානි වෙන්න, ක්‍රිස්තියානි අතහැරලා මට හින්දු වෙන්න, හින්දු අතහැරලා ඉස්ලාම් වෙන්න. ඒ අයිතිය ඔයාලා ඕනෑම කෙනෙකුට තියෙනවා. හරි. ඒක තමා සතු දෙයක්. ප්‍රශ්නාංක කාරණාංක කීයද මේ? මේ පහද අපි කතා කරේ. පහනේ කතා කරේ.
හය ළමයි සිංහල හා දෙමළ භාෂාවලට සමාන තැනක් ලබා දීම. සිංහල හා දෙමළ භාෂාවලට සමාන තැනක් ලබා දීම. සිංහල හා දෙමළ භාෂාවලට සමාන තැනක් ලබා දීම. කොහොමද ළමයි සමාන තැනක් ලබා දෙන්නේ? සිංහලයි දෙමළ වලටයි. ළමයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන වගන්තියට අනුව හරිද? ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන වගන්තියට අනුව හරි. ලංකාවේ රාජ්‍ය භාෂාව මොකක්ද ළමයි? ලංකාවේ රාජ්‍ය භාෂාව මොකක්ද ළමයි? සිංහල. සිංහල විතරක් නෙමෙයි ළමයි. මම දැන් කියවනේ කටින්ම. ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස සිංහලත් දෙමළත් කියන භාෂාවන් දෙකම ළමයි දීලා තියෙනවා 18 වන වගන්තියට අනුව. ඒ වගේම ළමයි 19 වන වගන්තිය මගින් පුතේ මේ භාෂා දෙකම රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා භාවිත කරන්න කියලා තියෙනවා. හරි. මේ දෙකම ළමයි රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා භාවිත කරන්න කියලා 19 වන වගන්තියෙන් කියලා තියෙනවා. හරි. පරිපාලන කාර්යය සඳහා භාවිත කරන ලෙස උපදෙස් අපේලා තියෙනවා. හරි. පුතේ දැන් පළවන භාෂාව එහෙම නැත්නම් රාජ්‍ය භාෂාව අපි සාමාන්‍ය කියන්නේ දෙවන භාෂාව දෙමළ කියලානේ. කොහොම හරි. රාජ්‍ය භාෂාවන් දෙකක් තියෙනවා. සිංහල සහ දෙමළ. පුතේ තව එකක් තියෙනවා. අපි එකට කියන මොකක් කියලාද? අපි එකට කියනවා සන්දාන භාෂාව කියලා. වැඩක් ඉන්නව නම් දාන්න බලන්න මොකද්ද සන්දාන භාෂාව කියලා chat එකට. කවුරු හරි ඉන්නව නම් දාන්න බලන්න සන්දාන භාෂාව මොකද්ද කියලා. ඉංග්‍රීසි. ඔව් පුතේ ඉංග්‍රීසි භාෂාව මොනවා කරලා තියෙනවද? සන්දාන භාෂාව බවට පත් කරලා තියෙනවා. හරි. එයාට දෙය ලියා ගන්න ළමයි. ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක ළමයි ඔම දිග හැල් ලියා ගන්න ඕනේ නැහැ. මෙහෙම ලියන්න අයන්න.වයන්. හරි. එහෙමයි කියලා ඉතින් මේ විභාගෙට ගිහිල්ලා එහෙම ලියන්නත් එහෙම ලිව්වත් අවුලක් නැහැ. එහෙම ලියන්න ළමයි ලේසි වෙන්නේ ඕන. හරි. ඕක මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔක ලියන එකට අවුලක් නැහැ පට ගාලා. ළමයි ඔයාලට කියන්න ඕන කාරණාව තමයි ඔයාලගේ පේපර් ක්ලාස් එක යනවා ඈ. රයිට්? ඔයාලගේ පේපර් ක්ලාස් එක යනවා. රිවිෂන් එකත් ඒත් එක්කම යනවා. මොකද මේ මම මේ අවුරුද්දෙන් කියලාකුත් පටන් ගත්තා. හරි? පුතේ මේ මම ඒක මතක් කරන්න මේක ඇතුලේ මේ ඔයාලට පුතේ මේ පේපර් ක්ලාස් එකක් යනවා. හරි? පේපර් ක්ලාස් එකක් යනවා. ඒකේ පුතේ ටයිමින් දාලා අපි ඔයාලට ලියවනවා. ඔන්ලයින් ඉඳගෙන ඔයාලට ලියන්න ටයිම් දාලා දෙනවා. හරි? ඒ වගේම තමයි ලකුණු දෙනවා. Excel sheet එකක් විදියට පුතේ ඔයාලට ලකුණු දෙනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් පේපර් අපිට courier කරන්න. එතකොට මම බලලා එවනවා. සමහර ළමයි නම් ඇත්ත කියන්න බෑ PDF දානවා. සමහර ළමයි post කරනවා. හරි? ලොකු බණ්ඩල් post කරලා එවනවා. මම බලලා යවනවා. එහෙනම් උනන්දුවෙන් වැඩ කරන ළමයි ඉන්නවා මේකේ. හරි? එයා තමයි හැමදාම කියනවනේ. මේ ගමන් ළමයි හැමෝටම යන්න බෑ. හරි ඉඳ එක වේද විඳ දහම්මහර හැමෝම මේකේ ළමයි එකට ඉඳගෙන ඉන්නේ. එක බත්පත කාගෙන හැමෝම එකට ඉන්නේ. හැබැයි ගමන යන්න පුළුවන් ටික දෙනාටයි. හරි? නැත්තම් ළමයි ලංකාවේ 3 ලක්ෂ ගාණක් විතර ලියන විභාගේ ඒ ලියන 3 ලක්ෂ ගාණටම කැම්පස් යන්න දෙනවනේ. මම කීටි කාරණා පේපර් ක්ලාස් එක තියෙනවා. මේ රිවිෂන් එකට ජොයින් වෙන්නත් පුළුවන් සහ ඔයාලට අර මුලින් ඉඳන් ඉගෙන ගන්න ඕන නම් ළමයි කියන්නේ මුලින් ඉඳන් ආපහු පාඩම් ටික ආවර්ජනය කර ගන්න ඕන නම් රිවිෂන් එක යනවා. තියරි එකක් තව වෙනම යනවා අවුරුද්දෙන් කියලා. උදේ ඔයාලට මේ පන්ති වලට සහභාගී වෙන්න ඕන නම් අපේ මේ ඔෆිස් එකේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න 071
එකයි දෙකයි තුනයි බිංදුවයි 918 හරි නේද නම්බරේ මේකද කියලා බලන්න තප්පර දෙන්නයි නම්බර දිනවන ළමයි ආය මේක තමයි ඔයාලගේ ඉයර් එකට දීලා තියෙන නම්බර එක තප්පරයක් දෙන්න ඔයාලගේ නම්බර එක ඔහොම ඉන්න ළමයි හරි නම්බරේද කියලා මේ බලන්න ඕනේ මේ 0.7යි 1යි 1යි 2යි 3යි 0.918 මේ තියෙන පුතේ මේක තමයි නම්බර එක හරි මේ නම්බර එකට ළමයි ඔයාලගේ අවුරුද්දයි 2027 ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන කියලා හරි පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන කියලා හරි මේකට WhatsApp message එකක් දාන්න සම්බන්ධ වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් හරි ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් හරි එහෙම හරි ටියුට් ගෙදරට එවනවා පේපර්ස් උත් එවනවා හරි මේක තමයි කතාව පුතේ මේක යටතේ ලියා ගන්න මේක මේ අතුරු කතාවක් ඈ මේක යටතේ ලියා ගන්න 1978 ව්‍යවස්ථාව යටතේ 1978 ව්‍යවස්ථාව යටතේ 18 වන වගන්තිය ප්‍රාකාරානුකූලව 18 වන වගන්තිය ප්‍රාකාරානුකූලව රාජ්‍ය භාෂාව ලෙස සිංහල හා දෙමළ භාෂාව සිංහල හා දෙමළ භාෂාව තහවුරු කොට ඇති අතර සන්දාන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාවද යොදා ඇත එමෙන්ම 19 වන වගන්තියට අනුව 19 වන වගන්තියට අනුව පරිපාලන කාර්ය සඳහා මෙම භාෂාවන් යොදා ගන්නා ලෙස හඳුන්වා දී ඇත. ළමයි 7 වෙනි මූලික ලක්ෂණය අපි කියනවා ළමයි සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීම. සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීම. හරි ළමයි සමානුපාතික නියෝජන ක්‍රමය ගැන කියනකොට ඒ යටතේ ඔයාලට ලියා ගන්න තියෙනවා ටිකක්. ඒ යටතේ ලියා ගන්න. සමානුපාතික නියෝජන ක්‍රමයේ යනු එයාට ලියලා අපි පැහැදිලි කරගමු. ලියා ගන්න ගමන් අපි පැහැදිලි කරගමු. සමානුපාතික නියෝජන ක්‍රමයේ යනු
අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුව අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුව පාර්ලිමේන්තුවේ ආසන ලබා දෙන ක්‍රමයයි හැත්තට ව්‍යවස්ථාවේ අනුනමේ ආවගන්තිය යටතේ මෙම සමානුපාතික නියෝජන ක්‍රමය පිළිබඳ විස්තර කරනු ලබයි. මෙයින් සිදුවනුයේ පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව නැත්නම් ඡන්ද ප්‍රමාණය අනුව කියලා ගන්න. පක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුව කුඩා පක්ෂවලට මෙන්ම විශාල පක්ෂවලටද සමානව සමානව පාර්ලිමේන්තු ආසන ලැබීමයි. එමෙන්ම මනාප ඡන්ද ක්‍රමයේද මෙයට අනුබද්ධිතව ක්‍රියා කරනු ලබන අතර එමගින් ජනතාවට එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර තෝරා ගැනීමක් සිදු කළ හැකිය. මේ අනුව සමානුපාතික නියෝජන ක්‍රමය ජනතා කැමැත්ත වඩා සාධාරණව පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන ක්‍රමයක් ලෙස සැලකේ. ජනතා කැමැත්ත
සාධාරණව පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන එහෙම නැත්නම් නිරූපණය කරන ක්‍රමයක් ලෙස සැලකේ. හරි. ළමයි. ඕක අන්තිමට ලියා ගන්න. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන් ලැබුව අතර මෙම සමානුපාතික ක්‍රමය හඳුන්වා දෙනු ලැබුව අතර මීට පෙර පැවතියේ සරල බහුතර නියෝජන ක්‍රමයයි. සරල බහුතර නියෝජන ක්‍රමයයි. හරි. ළමයි මම සරලව කියන්නම්. සමානුපාතිකයි කියලා කියන්නේ මේ ක්‍රමය ලංකාවට අරගෙන ආවේ හේතුව තමයි උදේ වැඩිපුර බලය තියෙන පක්ෂ ඉන්නවනේ. ඒ පක්ෂ එයාලගේ පක්ෂ ආධිපත්‍ය පතුරවනවා ලංකාව ඇතුලේ. එතකොට වෙන්නේ අර සුළු පක්ෂවලට ආසන හම්බෙන්නේ නැහැ. හරිද? දෙමළ පැති වලටත් ගිහිල්ලා එයාලා කතා කරනවා එතකොට. හරි? එයාලට ළමයි හම්බෙන්නේ අර අනිත් පක්ෂවල ළමයි සුළු වශයෙන් තමයි ආසන හම්බ වෙන්නේ. හරි? ඒක නිසා සුළු ජාතිකයන් නියෝජනය කරන්න ප්‍රජාවක් නැති වෙනවා. හරිද? පුතේ මේ නිසා තීරණය කර ජේ.ආර්. ජයවර්ධන අපි ලංකාවට ගේන සමානුපාතික ක්‍රමය. හැමෝටම එක හා සමාන ආසන බෙදන්න පුළුවන්. එයාලා දෙනවා ළමයි ඒක කට් ඔෆ් එකක්. හරි ඔයාලට ඉසෙට් කෝ එකක් තියෙන ළමයි. ඒක පැන්න ගමන් එයාලට දෙනවා ළමයි ආසනයක්. හරි? එයා දාලා එක්කිනාට ආසනයක් හම්බ වෙනවා. සමානව ළමයි ආසන බෙදෙන එක තමයි පුතේ සමානුපාතික නියෝජන ක්‍රමය කියලා කියන්නේ. අපි ඉදිරියේදී මේක පුළුල්ව කතා කරනවා. හරි? ළමයි 8 ජනමත විචාරණ ක්‍රමය. ජනමත විචාරණ ක්‍රමය පුතේ මීට පෙර පැවති කිසිදු ආණ්ඩු ක්‍රමයක ජනමත විචාරණ ක්‍රමය තිබ්බේ නැහැ. හරිද? ඒකත් අඳුන්වා දුන්නේ ජේ.ආර්. තමයි. හරි? ජනමත විචාරණ ක්‍රමය හඳුන්වලා දුන්නේ ඒකත් ජේ.ආර්.ම තමයි පුතේ. හරිද? ළමයි මේ ජනමත විචාරණ ක්‍රමය කියලා කියන්නේ මොකද්ද කිව්වොත් එහෙම ලංකාව ඇතුළේ ළමයි තියෙනවා ළමයි ජාතික ප්‍රශ්න කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අර කාලයක් තිබෙනවා දැන් ගෑස් නැහැ. දැන් මේ දවස්වල ගත්තොත් එලා මේ තෙල් මිල ඉහළයි. ඒ වලයි ජාතික ප්‍රශ්නනේ. හරි? අන්තර්ජාතික විදිහට ගන්නත් පුළුවන් මොකද යුද්ධය නිසා තෙල් ගණන් ගියා කියලා කියන්න පුළුවන්. ඒනකොට අපේ පාලකයා එහෙම ඉස්සර කිව්වේ ළමයි පත් වෙන්න කලින් කිව්වේ ලෝක වෙනදපලේ බඩු මිල ඉහළ යනකොට අපි කරන්න ඕනේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට බඩු මිල පහළ දාන්න. මිනිස්සු ගැන හිතන්න ඕනේ. සමානාත්මතාවය. මොකද එයා කියනවා නෑ බුදුහාමුදුරුවෝ කිය සමානාත්මතාවය ගැන කියලා. සහෝදරත්වය කියලා. එයා කියනවා ළමයි එහෙම. ඉතින් ළමයි එහෙම ඉතින් තෙල් මිල ඉහළ යනකොට මෙහෙ තෙල් මිල පහත දැම්මාම ඉතින් මේ රජයට පාඩු වෙන්නේ. නේ? ඒනකොට එහෙම උන්නේ නෑ. එහෙම පාඩු වැඩක් නෑ. හරි අවුලක් නෑ. එහෙම ඉහළ ගියනකොට ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ගණන් අඩු කරන්න ඕන කියලා හිතන්නකො. දැන් එයාමනේ එහෙම කිව්වේ. ඉතින් එයා එහෙම අඩු කරෙත් නෑ ළමයි. දැන් ළමයි මේ වත්මන් ජනාධිපතිවරයා එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ ළමයි ලංකාව පාලනය කරලා යන්නේ අර මේ එයාලා ළමයි අර එල් බෝඩ් යන්නේ. මොකද විපක්ෂයේ ඉන්න කාලෙත් ළමයි එයාලා එහෙම දෙයක් ඉගෙන ගත්තේ නෑනේ. හැමදාම කරේ මේ අර විපක්ෂය කියන්නේ විපක්ෂ පැත්තේ ඉන්නකොට හැමදාම කරේ ළමයි පක්ෂයෙන් ගේන එක ආණ්ඩු පක්ෂයෙන් ගේන මේ මොනවා හරි තීන්දුව తీරන විවේචනය කරගෙන පොරටෝක් දීදී හිටපු එක විතරයි. ඒ දවස්වල කිව්වේ ඒ දවස්වල බන්ධනාගාර ප්‍රශ්නයක් ආපු දැන් මේ දවස්වල රැල්ලට බන්ධනාගාරවල ගහ ගන්නවා කොහෙද? මහර බන්ධනාගාරෙද මන්ද ගහගෙන තිබ්බා. හරි? මේ රැල්ලට ගහ ගන්නවා දැන්. ඒ දවස්වල නම් කිව්වේ එන්න අපි ඔයාලට ටියුෂන් පන්ති කරන්නම් මේ කොහොමද බන්ධනාගාර පරිපාලනය සම්බන්ධයෙන් කියලා. දැන් අනිත් පැත්තෙන් අපිට කියන්නලා තියෙන්නේ දැන් අපි ටියුෂන් පන්ති කරන්නම් කියලා. හරි? ඇත්තටම ළමයි හිතුව දේවල් උනේ නැහැ එකක්වත් හරියට. නේද? මේ දවස්වල මේ එල් බෝඩ් යන්නේ. මේ වාහනේට නැගලා බලනවා.
වාහනේට නැගලා බලමන් එදත් කම එකද. වාහනේට නැගලා මොකද්ද මන්ද පොල්ලක් අහු වෙනවා. ඉස්සරහට පස්සට ඒක මේ ගියර් පොල්ල. උඩට පල්ලයට ඒක මේ හෑන්ඩ් බ්‍රේක් එක. ඇක්සලරේටර් අඳුරන්නෙත් නැහැ. ඒ මට්ටමේ ඉන්නේ ළමයි. හරි. මන්ද ඉතින් මොනවා කරයිද කියලා දන්නේ නැහැ. දැන් ළමයි පාලනය කරන්න ළමයි අර ඔහේ පාලනය කරන විදිහ දැන් සීනි කිලෝ එක කීයද? රුපියල් 120යිද? ඒක රුපියල් 140ක් කරන්න. රුපියල් 20 ගානේ කෝටි දෙකමාර ජනතාව ඉන්නවනේ. හරි. අවුලක් නැහැ. බද්ද මෙතන ප්‍රමාණය වැඩි කරන්නකෝ. අපිට සල්ලි හම්බෙනවනේ. ඔන්න ඔහොම. ඔහොම පාලනය කරන්න ළමයි ඉතින් මේ අර හන්දියේ නානටත් පුළුවන්. පොත්තු හදන නාන. ඒ නානටත් පුළුවන් ළමයි. කොහොම හරි ළමයි. ජාතික ප්‍රශ්න අපි පොළොව මට්ටමේ ප්‍රශ්නේ. ජාතික ප්‍රශ්නවලදී ළමයි ජනතාවගේ කැමැත්ත ඍජුවම විමසන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි පුතේ මේ ජනමත විචාරණය කියලා කියන්නේ. හරිද? එතකොට ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ ළමයි මේ ජනතාවගේ මේකේ ජනමත විචාරණය ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ ප්‍රධාන අංගයක් විදිහට සලකනවා. හරිද? ඒ වගේම තමයි පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 85 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට ජාතික වැදගත්කමක් ඇති යෝජනා. ඒ කියන්නේ දැන් කිව්වනේ හිතන්නකෝ ලංකාවට අලුතෙන් චිචි වගේ රොකට් යවන කවුරු හරි එනවා. හරි. ඒක සම්බන්ධයෙන් අපිට ජනතාවගෙන් අහලා දැනගන්න ඕන. අපිත් එහෙම රොකට් එකක් හඳට යවලා බලනවාද? මොනවද ඇත්තට මේ හඳේ තියෙන්නේ? හඳේ ඇති ලබ්බන්නේ නෑ බා. ඒකට ගිහිල්ලා රවුමක් ගහලා අතල්ලක එන එක තමයි තියෙන්නේ. චිචි වගේ රොකට් යවන කවුරු හරි ආවොත් එimhe ජනතාවගෙන් අහලා බලනවා. මේක අපි කරලා බලන්නද කියලා ඔන්න ආන්න පුළුවන් ළමයි. හරි. ඒ වගේ දේවල් තියෙනවා. ඒක නිසා ළමයි මේ ජේ.ආර්. ජයවර්ධන විසින් ළමයි මේ ජනමත විචාරණ ක්‍රමවේදය හඳුන්වලා දෙනවා ජනතාවගේ ඍජු කැමැත්ත ඍජුවම ලබා ගන්න කියලා. හරි. එතකොට පුතේ කවුරු හරි දන්නවද ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්විලා තියෙනවා ඒ කවද්ද කියලා? ඔව් පුතේ 1982 දී පැවැත්වුවා ජනමත විචාරණයක්. ඒක හැඳින්වෙන්නේ 1982 ජනමත විචාරණය කියලා. ඖෂධ ජනතාවගේ කියන්නේ මිනිස්සුන්ගෙන් බෙහෙත් ගන්නවා වගේ හරිද? පාර්ලිමේන්තුවේ දූර කාලය වැඩි කරගන්නත් ජනාධිපතිවරයාගේ දූර කාලය වැඩි කරගන්නත් කියලා පුතේ මේ අපේ කවුද ජේ.ආර්. ජයවර්ධන විසින් පුතේ මේ ජනමත විචාරණයක් හැඳවනවා. තප්පරයක් දෙන්න ළමයි. හරි. ඔය 82 දී ළමයි තිබ්බ මේක. අපි ඔකට කියන්නේ පුතේ ලාම්පු කලකට දෙල්ලම කියලා. හරි. ජනාධිපතිවරයාගේ දූර කාලය වැඩි කරගන්න ඕනෝම මේ දැම්ම ළමයි එකේ විගණන් ටිකක්. මොකද ජේ.ආර්. දින්න. හරි. ජේ.ආර්. ඒ වගේ වැඩ කරා පුතේ. ඒ කියන්නේ ඕක තමයි පුතේ ජනමත විචාරණයක් පැවැත්වුණු අවස්ථාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. සරලව මතක තියාගන්න ජනමත විචාරණයක් කියලා කියන්නේ ජනතාවගේ මතය ජාතික හදිසි අවශ්‍යතාවයක් සහිත අවස්ථාවක ඍජුවම ලබාගත හැකි සංකල්පයක් ජනමත විචාරණය. පුතේ මේ ජනමත විචාරණය කැඳවන්න පුළුවන් ජනාධිපතිවරයාට විතරයි. හරි. අයයට දෙය ලියා ගන්න ළමයි. පොඩ්ඩයි තියෙන්නේ. හරි. ඒ යටතේ ලියා ගන්න ජනමත විචාරණය සම්බන්ධයෙන්. ජනමත විචාරණය ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන්
ජනතාවගේ ඍජු තීරණ ලබා ගැනීම සඳහා පවත්වන ඡන්දයකි. මෙය ජනතා පරමාධිපත්‍ය බලයේ ප්‍රධාන අංගයක් ලෙස සැලකිය හැකි අතර ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වන වගන්තිය ප්‍රාකාරානුකූලව ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවක ජනමත විචාරණයක් කැඳවයි. මෙය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන සංකල්පයක් ලෙස සැලකිය හැකිය. හරි. ළමයි අපේ අද දවසේ අවසාන අවස්ථාව එහෙම නැත්නම් අවසානයේ සනටුවන් කරන්න හදන්නේ උදේ අන්තිම එක 9 වෙනි එක මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර යොදා තිබීම. හරි. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර යොදා තිබීම. හරිද? උදේ මේක 9 වෙනි එක. හරිද? මේක 9 වෙනි එක. right? ළමයි මම ඔයාලට කලින් කිව්වා ලංකාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ක්‍රියාත්මක වුණා තමයි. නමුත් ඒක ළමයි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් සඳහන් වෙලා තිබ්බත් ඒක කඩ වුණාම ගන්න ක්‍රියාමාර්ග තිබ්බේ නැහැ. අන්නේ අවහිරතාවය මග අරගනිමින් ඔව් ජනිත් ඔව් හරි. අන්නේ අවහිරතාවය මග අරගනිමින් හරිද 1900 මේ එළිය වෙන්නේ ඔන්නම්. හරි 1978 දී අපේ ගරු හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් මේකට ඇතුළත් කරනවා ළමයි මොකක්ද මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක්. හරිද ළමයි මේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ හරිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 10 වන වගන්තියේ සිට 17 වන වගන්තිය තෙක් තියෙන්නේ ළමයි මේ මූලික අයිතිවාසිකම් ගැන විස්තරය. හරි. ඒ වගේම තමයි මෙන්න මේ මූලික අයිතිවාසිකම් යම් කිසි වෙලාවක කඩ වෙලා හරි කඩ වෙන්න ආසන්නයි හරිනම් පියවර ගන්න පුළුවන් පුතේ. අපි මේකට පියවර ගන්න ක්‍රමයක් JR හැදුවා ළමයි. ඒකට ළමයි පෙත්සමක් ඉදිරිපත් කරන්න පුළුවන්. right? පෙත්සමක් ඉදිරිපත් කරන්න පුළුවන්. කොහාටද? ශ්‍රේෂ්ඨාධිකරණයට. හරිද? ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට
පෙත්සමක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් තමයි ඔයාලගේ මූලික අයිතිවාසිකම් යම් කිසි වෙලාවක කඩ වෙලා තියෙනවා නම්. එතකොට ළමයි JR මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය හදලා මතක තියාගන්න ඕන කාරණාව මූලික අයිතිවාසිකම් නඩුව අහන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරයි. වෙන කිසිම නඩුවක මේ කියන්නේ අධිකරණයක ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ අහන්න ඕන මෙන්න මේ මූලික අයිතිවාසිකම් නඩු අහන්නේ නැහැ. එතකොට පුතේ JR ජයවර්ධන ඒ දුර්වලතාවයත් මගහැරලා 1978 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයකින් සන්නද්ධ කරලා තියෙනවා. ඒ අනුව ලියා ගන්න ළමයි. මෙන්න මෙහෙම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ විධිවිධාන මූලික අයිතිවාසිකම් පිළිබඳ විධිවිධාන තුන්වන පරිච්ඡේදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 10 වන වගන්තියේ සිට 17 වන වගන්තිය තෙක් සඳහන් කර ඇත. මූලික අයිතිවාසිකමක් යනු පුද්ගලයෙකුට ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික නිදහස් අයිතිවාසිකම් වේ. එමෙන්ම 1978 ව්‍යවස්ථාවෙන් 1978 ව්‍යවස්ථාවෙන් ඊට පෙර පැවති 1972 ව්‍යවස්ථාවේ 1972 ව්‍යවස්ථාවේ තිබූ දුර්වලතාවයක් වූ එනම් මූලික අයිතිවාසිකම් කඩ වූ විට ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොතිබීම නිසා මූලික අයිතිවාසිකම් කඩ වූ අවස්ථාවකදී ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොතිබීම නිසා එම දුර්වලතාවය මගහරවා ගනිමින් JR ජයවර්ධන විසින් 1978 ව්‍යවස්ථාවේ
1978 අවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩ වූ විට පෙත්සමක් ඔස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තම යුක්තිය ඉෂ්ට කරගත හැකිය. හරි. ළමයි එහෙනම් අද අපි 1978 මූලික ලක්ෂණ කතා කරා. අපි ඊළඟ දවසේ කතා කරනවා විධායකය ගැන. හරි. මේක ළමයි YouTube එකට වැටෙනවා. එතකොට YouTube එකේ වැටෙන මේ මූලික ලක්ෂණ වැටෙනවා වගේම අනිකුත් කොටසුත් ළමයි ඔයාලට කොටස් වශයෙන් ඉදිරියේදී වැටෙයි YouTube එකට. කොට අනිත් ළමයින්ටත් බලන්න පුළුවන්, ඔයාලටත් බලන්න පුළුවන්. හරි. එහෙනම් අදට අපේ පාඩම මෙතනින් ඉවරයි. අපි ඊළඟ සතියේ හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.